අඩි 6ක් විතර දිග විශාල නයෙක්. සර්පයෝ ගොදුරු ගිලින්න දක්වන අනුවර්තන වගේම විලෝපිකයන් වශයෙන් සර්පයන්ගේ තියෙන වැදගත්කම තමයි අද වීඩියෝකින් කතා කරන්න යන්නේ. සාම්පූර් ප්‍රදේශයේ පිහිටි ලඳු කැලෑවක් 2023 ජනවාරි මාසේ වෙලාව දවල් 1:00ට විතර ඇති. නයි වැඩියෙන්ම ක්‍රියාශීලී වෙන්නේ මේ වගේ දවල්ට. රැටත් දඩේම යනවා. ගොදුර කෑම කන වයසේ හිටපු වල් හා පැටියෙක්. නයා මේ වගේ කුඩා ශිරපායින්, කුරුල්ලන් සහ බිත්තර, ගෙම්බන්, කුඩා උරගයින් වගේ සත්තු තමයි සාමාන්‍යයෙන් ආහාරයට ගන්නේ. වෙනත් විශේෂවල සර්පයිනුත් දඩයම් කරනවා. ඒ විතරක් නෙවෙයි, තමන්ට වඩා කුඩා නයින්වත් ආහාරයට ගන්නවා. ඒ කියන්නේ සොජාත භක්ෂණය කරනවා. සර්පයෝ මේ විදියට අනෙක් සත්තුන්ව ආහාරයට ගනිමින් ඒ සත්තුන්ගේ ගහණය ඕනෑවට වඩා වැඩි වෙන එක පාලනය කරලා පරිසරය සමතුලිත කරනවා. කෘෂි පලිබෝධකයෝ වෙන මීයෝ, හාවෝ වගේ සත්තුන්ගේ ගහණයත් පාලනය කරන නිසා සර්පයෝ කියන්නේ මිනිසාට ආර්ථිකමය වැදගත්කමක් තියෙන සත්ව කාණ්ඩයක්. නයා කියන්නේ විෂ සහිත වෛද්‍ය විද්‍යාත්මකව ඉතා ඉහළ වැදගත්කමක් තියෙන සර්ප විශේෂයක්. නයාට පිහිටලා තියෙන්නේ ප්‍රොටෙරෝග්ලයිෆස් වර්ගයේ විෂදල. ඒවා තියෙන්නේ උඩුහනුවේ ඉදිරියට වෙන්න. ඒ වර්ගයේ දල චලනය කරන්න බෑ. දැන් පොළඟ ගත්තොත් එහෙම පොළඟට තියෙන වෙනස් වර්ගයක විෂදල. ඒවා මෙහෙම ඉස්සරහට පස්සට චලනය කරන්න පුළුවන්. සර්පයින්ට විෂ පිහිටලා තියෙන්නේ ගොදුරු අඩපණ කරගන්න වගේම සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න ආයුධයක් විදිහට. මේ නයාගේ විෂ මූලික වශයෙන් බලපාන්නේ දෂ්ට කරපු සත්වයාගේ ස්නායු පද්ධතියට. ඒ බලපෑම නිසා ඒ සත්වයාගේ මාංශපේශී අකර්මණ්‍ය වෙලා ශ්වසනය, හෘද ස්පන්දනය වගේ මූලික ජීව ක්‍රියා අඩපණ වෙලා මරණයටපත් වෙන්න පුළුවන්. ඒ සංසිද්ධිය මිනිස්සුන්ටත් අදාළයි. සර්පයින්ට තමන්ගේ ඔළුවටත් වඩා ලොකු ගොදුරු ගිලින්න පුළුවන්. ඔවුන්ගේ හිස් කබල හැදිලා තියෙන්නේ එකිනෙකට ලිහිල්ව ලිගමන්ට් වලින් සම්බන්ධ වුණ කුඩා අස්ථි කොටස් ගණනාවකින්. ඒ නිසා හිස් කබල ගොඩක් ප්‍රත්‍යස්තයි. ඒ වගේම යටි හනුවේ වම් සහ දකුණු හනු අස්ථි දෙක එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ ඇදෙන සුළු ලිගමන්ට් එකකින්. ඒ කියන්නේ යටි හනුවේ වම් සහ දකුණු අස්ථි දෙක ගොඩක් ඈත් කරන්න පුළුවන්. සර්ප හිසේ මේ තියෙන සුවිශේෂී සැකස්ම නිසා තමයි ඒගොල්ලන්ට තමන්ගේ ඔළුවටත් වඩා ලොකු ගොදුරු ගිලින්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. සර්පයින්ට උඩු හනුවයි යටි හනුවයි වෙන වෙනම චලනය කරන්න පුළුවන්. ඒ වගේම යටි හනුවේ වම් සහ දකුණු හනු අස්ථි දෙක ඉදිරියට සහ පසුපසට වෙන වෙනම චලනය කරන්නත් පුළුවන්. මෙයාලගේ දත් පිහිටලා තියෙන්නේ ශරීරයේ ඇතුල් පැත්තට වක් වෙලා. ඒ දත් හරිම තියුණුයි. මේ සැකස්ම සහ ක්‍රියාකාරීත්වය යොදාගෙන තමයි ඒගොල්ලෝ ගොදුර ගිලින්නේ. ගොදුර මුඛයෙන් අන්න ස්රෝතයට නැත්තම් ගලනාලයට ඇතුළු වුණාට පස්සේ මාංශපේශීවල චලනය සහ ශරීරය මේ වගේ වංගු ආකාරයට චලනය කිරීමෙන් තමයි උදරය වෙත අරගෙන යන්නේ. දැක්කද? කට ඇතුලේ බටයක් වගේ එකක් තියෙනවා. ඒ තමයි සර්පයින්ගේ ශ්වාසනාලයේ ඉදිරි කෙළවර. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ ග්ලොටිස් කියලා. කට වහගෙන ඉන්න වෙලාවට ග්ලොටිස් එක උඩුතල්ල හරහා නාස් විවරවලට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ
සර්පයෝ සාමාන්‍ය වෙලාවට ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ නාස් විවර වලින්. හැබැයි ගොදුරක් ගිලින වෙලාවට ග්ලොටිස් එක උඩුතල්ලෙන් වෙන් වෙලා මුඛයෙන් කෙලින්ම බාහිරට විවෘත වෙනවා. ඒ වෙලාවට ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ කෙලින්ම ග්ලොටිස් එකෙන්. ග්ලොටිස් එක පිහිටලා තියෙන්නේ මුඛයේ ඉදිරියට බරව. ඒ වගේම ඒක හරිම නම්‍යශීලී අවයවයක්. ඒ හින්දා ගොදුරක් ගිලිනකොට හුස්ම ගන්න පහසු දිශාවකට ග්ලොටිස් එක හරව ගන්නත් පුළුවන්. මේ අනුවර්තනය නිසා සර්පයින්ට ලොකු ගොදුරක් දිගු වෙලාවක් තිස්සේ ගිල්ලයි කියලා ශ්වාසනාලයේ අවහිර වෙලා හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ ශ්වාසනාලය පටන් ගන්නෙ මේ උගුරේ තියෙන ස්වරාලයේ යටින්. මිනිස්සු කෑමක් බීමක් ගිලින වෙලාවට අපිජීවිකාව කියන පටලෙන් මේ ස්වරාලය උඩින් වැහෙනවා. ඒ කියන්නේ එහෙමම ශ්වාසනාලයත් වැහෙනවා. ඒක උනේ නැත්තම් වෙන්නේ අපි කන කෑම කොටස් ශ්වාසනාලයට යන්න පුළුවන්. එහෙම ගිහිල්ලා හුස්ම හිර වෙනවා. අන්න ඒකට තමයි කියන්නේ පිට උගුර යනවා කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ට සර්පයින්ට වගේ කෑම ගිලින ගමන් හුස්ම ගන්න බෑ. ඉතින් අපි එහෙම ණයෙක් වගේ ලොකු කෑමක් ගොඩාක් වෙලා ගිලින්න හදුවොත් හුස්ම හිර වෙලා මැරෙනවා. මිනිස්සුන්ට කතා කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ අර කියපු ස්වරාලය තියෙන නිසා. හැබැයි සර්පයින්ට ස්වරාලයක් නැහැ. ඒ නිසා සර්පයින්ට නාද කරන්න බෑ. හැබැයි පිඹින්න පුළුවන්. ඒ පිඹින්නේ අර ග්ලොටිස් එකෙන් ප්‍රාශ්වාස වාතය හයියෙන් පිට කිරීමෙන්. මිනිස්සුන්ගේ සහ සර්පයින්ගේ මුඛයේ ක්‍රියාකාරීත්වය පෙන්වන වීඩියෝ දෙකක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. කැමතියට බලන්න පුළුවන්. විනාඩි 15ක් විතර ඇතුළත හාපැටියව ගිලලා හිමීට ඇදලා ගියා. මේ ගොදුර ඇති වෙයි ණයට දවස් ගානකට. ගොදුරක් ගිල්ලාම සර්පයෙකුට ඉක්මනට ගමන් කරන්න හෝ සතුරෙක් සමග සටන් කරන්න අමාරුයි. ඒ නිසා ගොදුර ජීර්ණය වෙලා සාමාන්‍ය තත්ත්වයටපත් වෙනකන් හුඹහක් එහෙමත් නැත්නම් පොළවේ හරි ගල් ගොඩක් අස්සේ හරි තියෙන ගුලක් වගේ තැනකට රිංගලා ආරක්ෂිතව නිසල්මනේ ඉන්න එක තමයි කරන්නේ. වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් දැනගන්න මම කැමතියි. ඒ වගේම වැදගත් වෙයි කියලා හිතන කෙනෙකුට ෂෙයා කරන්නත්, channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.